ඔන්න ඉතින් අද පොඩි වීඩියෝ එකක් ගෙනාවා අපේ උදේ වරුව ගැන. ඉතින් අද අපේ හස්බන්ඩ්ට නිවාඩු දවසක්. ඒක හින්දා අද එයත් ගෙදර ඉන්නවා. හැබැයි ඉතින් වැඩ ගොඩාක් තියෙනවා අද කරගන්න. මේ දවස්වල ඉතින් මගේ පළවෙනි රාජකාරිය තමයි මෙන්න මේ වගේ කැඳ එකක් අපේ හස්බන්ඩ්ට හදා දෙන එක. පහුගිය කාලේ නම් අපි කේල් කොළ වලිනුත් කැඳ හැදුවා. දැන් ඉතින් ලංකාවෙන් මේ වගේ කැඳ පැකට් ටිකක් ගෙනත් තියෙනවා. දුව අද ඉස්කෝලේ යන දවසක් ඉඳලා එයාගේ ඇඳුම් ටිකක් දීලා එයාට මේ උදේට ගෙනියන කෑම එක තමයි මම ලෑස්ති කරන්නේ. ගෙදරදිත් හැබැයි එයා අනිවාර්යෙන් මොන හරි කාලා තමයි යන්නේ. අද උදේට ඉතින් එයාට තියෙනවා ඩෝනට් එකක්. උදේ කෑම විතරයි ඒගොල්ලෝ ඉස්කෝලේ ගෙනියන්නේ. මොකද දවල් කෑම ඒගොල්ලන්ට ඉස්කෝලෙන් හම්බ වෙනවා. අද ඉතින් මට තිබ්බා හොස්පිටල් එකේ ටෙස්ට් එකකට යන්න. ඉතින් ඒක උදේ 8යි කාලට තිබ්බ හින්දා අද පුතාව ඉස්කෝලේ යවුවෙත් නැහැ. ඉතින් ඔන්න මෙතෙන්ට මෙයාට ඇවිල්ලා පොඩ්ඩක් බය හිතිලා පඩිපෙළ බහින්න. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අද ඉතින් අපි මං හිතන්නේ වෙලාවටම ආපු දවසක්. වෙලාවත් ඉතුරු වෙලා තිබ්බ හින්දා ඉතින් මෙයාත් එක්කත් කෝලම් කර කර ඉඳලා ඔන්න ඉතින් අපේ එතන වැඩ ටික ඉවරුනාට පස්සේ එළියට ආවා. ඈත කඳු වලට අද ගොඩක් හිම වැටිලා. දැන් ඉතින් ඊළඟට අපි අද දවසේ ඉතුරු වැඩ ටික කරගන්න යන්න තමයි හදන්නේ. මුලින්ම ඉතින් අපි උදේට මුකුත් කාලා ආවෙත් නැහනේ. පුතා නම් කෑවා. ඒ වුණාට ඉතින් අපි මුලින්ම ගියා උදේට මොනා හරි කන්න. කාලේ ඉවර වෙලා තමයි අපේ හස්බන්ඩ් තිබ්බ සුපර් මාකට් එකට පොඩ්ඩක් යන්න. පුතාව හැමතිස්සෙම ඉතින් සුපර් මාකට් වල කියන්න බැහැනේ. ඒකින්ද මං යාව එතන තිබුණ ප්ලේ ඒරියා එකකට එක්කගෙන ආවා. මේ වීඩියෝ එක දැක්කම තමයි ඉතින් දුව දන්නේ අපි එදා දවසේ මොනවද කරේ කියලා. මෙයා ඉතින් මේ වගේ සෙල්ලම් කරනවා දැක්කම ඉතින් ඊට පස්සේ රණ්ඩු තමයි. ඔන්න ඉතින් ඊළඟට අපි ආවා පුතාගේ තාත්තගේ දෙන්නගෙම කොණ්ඩේ කපා ගන්න. පේනවනේ ඉතින් කොණ්ඩේ කැපුවට පස්සේ හෙයා ස්ටයිල් එක කැත වෙයි කියලා ඉතින් අන්තිමට යනකොට තොප්පිය දාන්නත් එපා කිව්වා. ඊපස්සේ ඉතින් කෙලින්ම අපි ආවේ ගෙදර. මේ ඊයරෑ මම පෙඟෙන්න දාපු උඳු වැට. අද අපි ඉතින් දවල්ට කන්න හිතාගෙන ඉන්නේ තෝසේ හදලා. මුලින්ම මම උඳු වැට ටික හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මේක බ්ලෙන්ඩ් කරනකොට වතුර ටිකකුත් දාන්න ඕනේ. ඉතින් මේ උඳු වැට ටිකෙන් උළුදු වඩිත් හදනවා තෝසෙත් හදනවා. ඉතින් මං තෝසේ හදන එකට තමයි ඊස් ටිකක් දාලා ඒකට සීනි චුට්ටක් දාලා මද රසනේ වතුර දාලා තියෙනවා පොඩ්ඩක් ඒක පිපෙන්න. මොකද මේ දවස්වල අපිට තාම සීතලයිනේ. ඉතින් නැත්නම් පිපෙනවා ටිකක් වෙලා යනවා. මුලින්ම ඉතින් හස්බන්ඩ් එයාගේ උළුදු වඩේ ටික හදන්න පටන් ගත්තා. මං ඉතින් මේ දාන්නේ දැන් හාල් පිටි. උඩු පිටියකට මේ හාල් පිටි එකක් දාලා තමයි මං තෝසේ හදන්නේ. ඊට පස්සේ ඉතින් පොල් කිරිත් දාන්න පුළුවන්. ඒ වගේම වතුරක් දාන්න පුළුවන්. මෙයාගේ උළුදු වඩේ ටික නම් ඉතින් හරිම ලස්සනට වගේම රසට තිබ්බා. ඉතින් පොඩි ටෙම්පරාදුවකුත් දාගෙන ඔන්න ඉතින් මං තෝස ටික හදාගත්තා. මොකද්ද හදන්න යන වෙලාවේ මට වීඩියෝ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඔන්න ඔහොම තමයි අපේ අද දවල් වරුව වෙනකල් දවස ගෙවුනේ. එහෙනම් ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.